තමන්ගේ ප්‍රියයන් වෙනුවෙන් කරන්න තියෙන කටයුතු තප්පරයකින්වත් පහු කරන්න එපා. සමහරු කියනවා නේද අපේ නිලධාරි මහත්තයෝ කියන පඩි ගන්නව කරන්න ඊළඟ මාස පඩිය මොකක් හරි කරන්න ඕනේ නේ. අර කල් දාන එක කොච්චර දෙනවද? රට පහ ගෙවුවා කරුණා වුණා. අපි අපේ ප්‍රියයන්ගේ කාර්යයන් කොච්චර පහු කරනවද? සමහර විට අපේ ගෙදර අඩුපාඩු අපි කොච්චර පහු කරනවද? තමන්ගේ ප්‍රියයන්ට මූලිකත්වය දෙන්න. ගෙදරට, බිරිඳට, දරුවන්ට. ඒක එහෙම නොදුන්නොත් වෙන ඛේදවාචක. ඔය මම අර ඔබතුමාට කිව්වේ වෙන දුන්නේ එක අම්මා කෙනෙක් කතා කරන හරි පරිස්සම් වෙන්න ඕන. ළමයා ඉපදෙච්ච දවසේ ස්වාමියා සෞදි අරාබියේ වැඩ කරන්නේ. ඉපදෙච්ච දවසේ අම්මට පණිවිඩ එනවා. මොකක්ද? ඉස්පිරිතාලේ අර ඉපදෙච්ච ළමයාගේ තාත්තා ඒ අම්මගේ ස්වාමියා ඇක්සිඩන්ට් එකක් කළා මැරිලා. ඊයේද කොහෙද පොඩි එක්කෙනා මම ලංකාවට. මේ ළමයා ඉපදෙච්ච දවසේ තාත්තා මැරෙනවා. මොනවා හොයන්න ගිහිල්ලාද? මැරෙන ලංකාවේ හිටියත් මැරෙන්න තිබ්බේ. ප්‍රමුඛත්වයේ දෙන්න ඕන මොකේද? ජීවිතේ අපේ මිනිස්සුන්ට ප්‍රමුඛත්වයේ දෙන්න. මොකද මොකක් හරි වුණාම කවුරුවත් නැහැ. දැන් මේ මහත්තුරුන්ට හැන්දාවට බොණ්ඩ කියලා කියන කතා කරනවා. මේ තරුණයන් මේ පැත්තට බොනවද නැහැ? බොහෝ පැත්තට බොනවා ඒක කියන්නේ. ඕනතරම් අපිට ඉන්නවා මේ දෙයට එන්න මේ දෙයට කියන්න මේ දෙයට කරගන්න. අන්තිමේ මොකක් හරි වුණාම කවුද ඉන්නේ? අතටමල්ලදී ආයන්න. අපිට මොකක් හරි වුණාම කවුරුවත් නැහැ. ඉස්සර වගේ පොලිස් නිලධාරි මහත්තුරු කොච්චර කැපිලි ගැටිලි තියනවද? බුදුවන්ට කියලා කියන්නේ නැතුව නම් බොහෝ පොලිසිවල වයස මහත්තුරු කියන එකක් තමයි කියලා කියනවා. කවදාවත් මම ඔය කායින් හරි හොව කොහරි බණකට ගිහිල්ලා මට කියනවා හාමුදුරුවෝ එකෙක්වත් ඇවිල්ලා අර කහඳට වැඩ කරනවා කියලා කියන්නේ නැහැ. මොනවද ඇවිල්ලා කියන්නේ? මොකක් හරි කියන කොස්සක් තමයි කියන්නේ. මොකක් හරි කියන අඩුපාඩුවක් තමයි කියන්නේ. ජීවිතේ මතක තියාගන්න. මිනිස්සු හැම වෙලේම බලන්නේ හැම වෙලේම කරන්නේ මොකක්ද? අපි විවේචනය කරන එක අපේ අඩුපාඩු ප්‍රකාශ කරන එක විතරයි. අපේ හතරහන්දි බලංගු තියෙන කම්මුළු ලෝකෙටම කම්පුරන්න පුළුවන්. අවසානයේ අපිට බැරි ගහුණා. ඔය බලන්නකො රාජකාරී ජීවිතේ මොකක් රාජකාරී මේ පැත්තෙන් ප්‍රශ්නයක් වුණාම තේරෙනවද පිළිදා ගන්න. අය කවුරුවත් නැහැ. හොද්දට මතක තියාගන්න ඕනේ. අපිට අපි විතරයි. මේක මේ තරුණය වර්තමානයේ තේරුම් ගන්න. අවසානයේ මොකක් හරි වුණාම අපදෙන් දෙන්නේ කවුද? අර එකෙක්වත් කරනවද? අනේ අර අම්මයි තාත්තයි නේ. ඔය මොනා හරි තියෙන එකක් කුල්ල උසාවිය. එහෙම නෙමෙයි. හැමදාම බැනුම් අහන කුටි ගන්න ගෑනු කෙනා තමයි. ළමයා ඉල්ල ගහලා උසාවිය. ලැජ්ජනේ පාරගෙන ඇවිල්ලා ආයෙත් බයිසිකල් අරන් එළියට යනවා.
නිරන්තරයෙන් හිතන්න. අපිට දෙයක් වුණාම කවුද ළඟ ඉන්නේ කියන එක. දැන් අපි මේ සභාපති එතුමාගේ ජීවිතේම මුළු දේශපාලනයට කැප කරලා ඇත. සත්‍යයක් ඉස්පිරිතාලේ ඉඳලා බලන්න මොකෙක් ඉන්නවද කියලා බලන්න. කවුරුවත් ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ. කල්යාණ මිත්‍රයෝ විතරක් ඇසුරු කරන්න. ජීවිතේ කවදාවත් නොමග යන මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඔය ධනංජාන සූත්‍ර දේශනාව තුල බුදුහාමුදුරුවෝ රජගහ වස්වසන කොට පින්නතුනේ සරියුත් හාමුදුරුවෝ දක්ෂිණ දිශාවට වඩිනවා. දක්ෂිණ විහාරයට වඩිනවා. වස් සමාදන් වෙන්න හාමුදුරුවෝ 500ක් එක්ක. බොහෝ දුර ඈත ඉඳන් හාමුදුරු කෙනෙක් එනවා. වස්සසන්න බුදුහාමුදුරුවොත් එක්ක රජගහ. වැසිසාර මාසෙක ගියාට පස්සේ දැන් රාහු එකේ බලන සරියුත් හාමුදුරුවොත් බලලම යන්න කියලා. උන්වහන්සේ වැඩේ ඉන්න තැන යනවා. ගිහිල්ලා සරියුත් හාමුදුරුවන්ට විස්තරය කියනවා. හාමුදුරුවනේ දැන් මම බුදුහාමුදුරුවොත් එක්ක හිටියා. මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. මම බොහෝ දේවල් දැනගත්තා. පස්සේ සරියුත් හාමුදුරුවෝ අහනවා දැන් කොහොමද මගේ සහෝදර මුගලන් හාමුදුරුවෝ ඒ පැත්තේ ඉන්නවද කියලා. සරියුත් හාමුදුරුවෝ අහනවා හාමුදුරුවන්ගෙන් ආනන්ද හාමුදුරුවෝ එහෙම හොඳින් අපි කවුරුහරි හම්බුනාම අහනවනේ මේ පැත්තේ විස්තර කොහොමද කියලා එහෙම අහනවා. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ අහනවා මේ මගේ යාළුවෙක් ඉන්නවා ධනංජානි කියලා රජගහ මොකද එයත් ඉන්නවද? හාමුදුරුවෝ කියනවා ඒ මනුස්සයා ගැන නම් කතා කරන්න එපා කියලා. ඇයි ඒ මනුස්සයා හරි දුෂ්ටයි කියලා. ඒ මනුස්සයාගේ පළවෙනි බිරිඳ නැති වුණාට පස්සේ දෙවෙනි බිරිඳක් අරගෙන පුදුම විදියට ඒ මනුස්සයා දුෂ්ටකම් කරනවා. අනුන්ගේ දේවල් පැහැර ගන්නවා. හරි නපුරු විදියට ජීවත් වෙන හරි අසත්පුරුෂයෙක් ධනංජානි කියන්නේ. මේ සරියුත් හාමුදුරුවන්ගේ යාළුවා තමයි ධනංජානි කියලා කියන්නේ. අවසානයේ සරියුත් මහරහතන් වහන්සේ වස්පින්කම් ඉවර වෙලා ගිහිල්ලා ධනංජානි හම්බ වෙනවා. ධනංජානි හම්බුණා මහානා ධනංජානිගේ මේක හොඳට මතක තියාගන්න ඕනේ. මේ අම්මලා තාත්තලා මේ අන්තිමේ වෙන දේ හොඳේ. ධනංජානිගෙන් අහනවා ධනංජානි මොකද ඔච්චර නපුරුකම් කරනවා කියලා කියන්නේ. නෑ හාමුදුරුවනේ කරන්න දෙයක් නෑ. එහෙම නැතුව මේ ප්‍රශ්න විසඳ ගන්න බෑ. මොනවාද ප්‍රශ්න ඔය අම්මලාට තාත්තලාට තියෙන ප්‍රශ්න කියන්නේ? දැන් මේ පැතිවල ඉඩ කඩන් ගැටලු තියෙනවද නැතිවද මොකද? නම් බොහෝ පැතිවල තියෙනවා ඒක. ඔය එහෙම ආවම අහලා බලන්න ඕන කාගේද ඉඩම් කියලා. ලැජ්ජ නැතිව කියනවා මේ අම්මගේ තාත්තගේ කියලා. ලැජ්ජ නැත්නම් අනුන්ගේ වගේ ළඟලා ඉන්නේ. මම මේ කියන්නේ අම්මගේ තාත්තගේ වට ගහන කන දරුවෝ. අපි හම්බ කරපුවා වගේ බලනකොට අම්මගේ තාත්තගේ. ඒවට තමයි මේ මරා ගන්න. අර දෙමව්පියන්ට මරන්න කලින් මුල්ල දැම්මනම් හරි. මෙහෙම කියනකොට කියේ හාමුදුරුවනේ අපිට දරුවෝ ඉන්නවනේ කියලා. ඒ දරුවොත් මොකද කරන්නේ ඊට පස්සේ? අපි වගේ මරා ගන්න. ඒ දරුවොත් අර අම්මගේ තාත්තගේ ටිකට බෙදා ගන්න. එහෙනම් මතක තියාගන්න. දරුවන්ට ඕනේ කියලා යුතුයකම් කරන්න ඕනේ කියලා මිත්‍රයන්ට ඕනේ කියලා කිසි දිනක ජීවිතය යහපතේ දෙන්න එපා. කිසි දිනක ජීවිතේ අසත්පුරුෂකම් කරන්න එපා.
සරියුත් හාමුදුරුවෝ ධනංජානගේ ධනංජානේ දැන් හොව හොරලා අපාගත වෙනකොට ධනංජානිත් එක්ක කවුද ඉන්නේ? අහනවා රජුරෝ ඉන්නව නැහැ. දරුවෝ ඉන්නව නැහැ. පිරිද ඉන්නව නැහැ. එහෙනම් මොකටද ධනංජානියව කරන්නේ කියන්නේ? ධනංජානි අන්තිම මොහොතේ පණ අදිනකොට දරුවොත් එක්ක පණිවිඩයක් යවනවා. ධනංජානිගේ කතාව වගේම තමයි මම ඔතනින් නවත්තනවා. මම බිබිලේ අපේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ තාත්තා කෙනෙකුට පිළිත් කියන්නේ. ඒ යනකොට අර දැකලා තියෙනවද මුඛ පිළිකා හැදිච්ච ලෙඩ කණ්ඩ බොණ්ඩ බෑ අර බටයක් කාලා ඒකෙන් තමයි කවන්නේ. මේ තමයි එදා ධනංජානට වෙච්ච දේ අද අපිට වෙන්න තියෙන දේ. මෙවුවා තේරුම් ගන්න නේ අර අතපය වළංගු තියෙනකොට හිතන්නේ හැමදාම මේක ඔට්ටුයි කියලා. එක සැනින් මේවා වෙනස් වෙනවා. මේ හොඳට ඉන්න මිනිස්සු නැති වෙනවා. අර තාත්තට අර පිරිත් කියනකොට පිරිත් පංජොග්ගුවක් තියෙනවා වතුර කරන්න. ඔය ජොග්ගුව ගේනකොට තාත්තා පෙන්නලා කියන ඕක කටට හලන්න. ඇයි වතුර තිබයි. දුවවිල්ලා ඊට පස්සේ අර බටේට වතුර ටිකක් දාලා දැකලා දෙන්නේ සිනින්දෙන් තල්ලු කරනවා. දැන් දුව කියනවා හාමුදුරනේ තාත්තා නාන කොට දෝතට වතුර අරගෙන කටේ හලා ගන්නවා. මොකද වෙන්නේ? බොණ්ඩ බෑ. බොණ්ඩ බෑ. වතුර දැක්කම තාත්තා වතුර ඉල්ල. ඇයි? තිබා වැඩි. මාස ගානකින් කටෙන් වතුර පුරක් බීලා නැහැ. විශ්‍රාමික විදුහල්පති කෙනෙක්. හොඳට සල්ලි තියෙනවා. දරුවෝ හොඳට සලකන. ඒ වගේ කිසිම අඩුවක් නැහැ. ඊට පස්සේ පහවදා ඒ ගෙදර බත්තු යන්නේ නැයි. මතක තියාගන්න අපේ ඉඩ කඩන් අපේ කුඹුරු අපේ ගෙවල් දොරවල් අපේ දරුවෝ මේ කක්කත් අපිට වැඩක් නැති වෙනවා. පුදුම හිල්ලිල්ලක් ජීවිතේ හොල්ලන්න වෙනවා. ගෙදර බත්තු යන්නේ තාත්තට සුණ දෙනවා. පිරිත් කියපු දවසට පහවදා උදේ කිව්වා මට හොඳට මතකයි මේ පැණි පොල් එක්ක කිරිබත් කන්න ඕන කියලා. මේ මහදේව අපිට මේ ඇස් දෙක පේනකන් ඇස් දෙකේ අගයක් තේරෙන්නේ නැහැ. දත් තියෙනකන් ඕකේ වටිනාකම තේරෙන්නේ නැහැ. අතපය තියෙනකන් ඕකේ වටිනාකම ඇත්තන්ට තේරෙන්නේ නැහැ. ඒ හින්දා ඔයගෙන් ගන්න ඕන වැඩ නෙමෙයි. ඔයගෙන් කරගන්නේ අපිට දෙයක් නෙමෙයි. අර ඒ ගෙදර පූසන බට්ටි ගන්න දෙන්න කියලා අම්මා දුවගේ ගෙදර අල්ලපු ගෙදර කරවල කැලලක් හරි මොනවා හරි ගෙනල්ලා තිබ්බා. අර තාත්තා පැකට් එකක් දෙල්ලගෙන එළියට යනකොට අරක දැකලා අතට අරගෙන පොඩි කර කර ඉඹින්න පටන් ගත්තා. ඇයි? අර කරවල කැලේ සුවඳ බලනවා. සුවඳ බලලා කිව්වා මේකත් එක්ක බත් කටක් කන්න තිබ්බනම් කියලා. කන්න බුඩ ඕක අපිට වෙන්නේ නැද්ද? කන්න බොණ්ඩ බැරුව අපි මැරෙනවා. මොකක්ද මේකේ පිරිමහන්න තියෙන එදිරිවාදී? මොකක්ද ඇහැටි? මේ පැත්තේ රණ්ඩු දබරන නැද්ද? නෑ බොන්න තියෙන ගැටලුවට වෙතියි.
බොන පැතිවල තමයි ප්‍රශ්න ගොඩක් තියෙන්නේ. මිනිස්සු මේවා තේරුම් ගන්නේ නැහැ. මොනාටද ඇටේ කුණහරපකී කියවුට් වෙන්නේ. ධනංජානි සරියුත් හාමුදුරුවන්ට කියනවා ආවට පස්සේ හාමුදුරුවනේ වෑයක් අරගෙන රහිනවා වගේ මගේ ඔළුව කියලා. එච්චර වේදන. ධනංජානි කියලා කියන හොඳ සෙල්ලම්ලා පොර. රජුරෝගේ හොඳ හිතවතේ. ඔය අද කාලේ බහුගේ කාලේ හිටියන්නේ නැද්ද ආණ්ඩු වලට සම්බන්ධ වෙලා හැම එකකින්ම හොරා කෑවේ. ඒ මන්ත්‍රීට සම්බන්ධ වෙලා මොකද කරන්නේ? ඒ පාරට කොන්ක්‍රීට් දාන්න එකකින් හොරා කරනවා. මේ පැතිවල මේ මිනිස්සු ඉඳ නැද්ද? මම කියන්නේ බොහෝ පැතිවල එහෙම හිටියා. අම්බෙන කුඩුවෙන් ඉඳන් හැම එකකින්ම හොරා කෑවා. එහෙම කාලා ධනංජානිත් එහෙම තමයි හිටියේ. අන්තිමේට ධනංජානි කියනවා හාමුදුරුවනේ දෙන්නේ දෙපැත්තට මගේ බඩ පළලා අදිනවා වගේ මට වේදනයි. සරියුත් හාමුදුරුව අහනවා තොම දුක වේදනාව කියාගෙන ධනංජානි කියනවා හාමුදුරුවනේ අර කෙහෙල් කඳක් පොතු වරින්ට උඩින් ගලවන්න බැන්නේ. කපල උඩින් වතුර ගලවන්න ඒ වගේ ලුහාමුදුරුවනේ මගේ යටිපතුලේ ඉඳන් දෙපැත්තට මස් අදිනවා වගේ මට තේරෙනවා. සරියුත් හාමුදුරුව අහනවා කොයි අර හිටපු කට්ටිය. ධනංජානි කියනවා මට තිබ්බයි. වතුර බොන්න බෑ. අහනවා කොයි දරු කොයි බිරිඳ කොයි යාළුවා කොයි අසල්වාස कोई हितවත් මේ මහත්තුරු කොච්චර හිතවතුන් උදව් කරනවද තියෙන මනුස්සකමට අන්තට මතක තියාගන්න ඕන. ජීවිතේ හතුරුකම් කරන්නේ කවුද? අපෙන් උදව් ගත්ත මිනිස්සුද නැති මිනිස්සුද? අපෙන් උදව් ගත්ත මිනිස්සු. ඔය දෝන තරම් කියලා ධාම්දුරුනේ අපි නම් හිතුවේ නෑ ඌ එහෙම කරයි කියලා නේද? අර අපිට තට්ටුව දාන්න තරමක් දාන්නේ කවුද? පිට මිනිස්සුද අපේ මිනිස්සු? උන්ට මතක තියාගන්න ජීවිත. අපේ මිනිස්සුන්ට කොරලා කඹරලා ගිහිල්ලා මේ ධනංජානල වෙච්ච සරියුත් මහ රහතන් වහන්සේ බලනවා ධනංජානි අවීචි මහා නරකේ උපදින්න සූදානම්. සරියුත් මහ රහතන් වහන්සේ අප්‍රමාණ කරුණාවෙන් ධනංජානිගේ හිත යොමු කරනවා කොහාට? නරකයේ තුලින් තිරිසන් ලෝකයට යොමු කරනවා. ධනංජානි නරකයට වඩා තිරිසන් ලෝකයේ හොඳයි නේද කියන්නේ. ධනංජානි තිරිසන් ලෝකයට වඩා ප්‍රේත ලෝකයේ හොඳයි නේද කියන්නේ. පින්නත්නේ මේ මහා ප්‍රඥාවන්ත භික්ෂුන් ඔය වැඩේ කාටද කරන්න පුළුවන්? සරියුත් හාමුදුරුවන්ට විතරයි. ඇයි? උන්වහන්සේට අප්‍රමාණ ප්‍රඥාවක් තිබ්බා. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? සරියුත් මහ රහතන් වහන්සේ. උන්වහන්සේ මෙහෙවලා ටික ටික ධනංජානි කියනවා දිව්‍ය ලෝකවලට ගෙනල්ලා ක්‍රමක්‍රමයෙන් ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ නවත්තනවා. බලන්න අපිට එහෙම ඇසුරක් තියෙනවා. අපිට එහෙම කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඔය ඉතින් මේ ආත්මේ හදාගන්න එකක් තමයි. මේ ආත්මේ ගොඩනගා ගන්න එකක් තමයි. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකෙන් නැමැත්තුවට පස්සේ ධනංජානි කලුරේ ගියා. මැරෙනවා. ඉහිලා බුදුහාමුදුරුවෝ හම්බුනහම බුදුහාමුදුරුවෝ අහනවා සරියුත් හාමුදුරුවන්ගේ කොහෙද ගියේ? බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ට පැහැදිලි කරනවා. මේ සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට කියනවා ධනංජානි මගේ මිත්‍රයා හම්බෙලා එයාගේ ආත්මය සපවත් කරන්න කියලා.
බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ට දේශනා කරනවා සාරිපුත්‍රය තව ටිකක් කිව්වනම් මොකද වෙන්නේ? බ්‍රහ්ම ලෝකේ උපදින්නේ සෝවාන් වෙලා. පින්නතුනේ සරියුත් හාමුදුරුවෝ විගස බ්‍රහ්ම ලෝකයට වඩිනවා. වැඩම කරලා ධනංජානෙට සෝවාන් වෙන්න බණ කියලා ආපහු වඩින්නේ. ඒ ප්‍රඥාව උන්වහන්සේලාට තිබ්බේ. එදා ඉඳන් තමයි බුදුහාමුදුරුවෝ දේශනා. ඇයි බුදුහාමුදුරුවෝ කිව්වේ බ්‍රහ්ම ලෝකේ ප්‍රමාණවත් නැහැ කියලා? නිවනයි වැදගත්. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතෝ ආශ්‍රයංසය කරලා මේ පින්ක සබ්බ දුක්ඛා පමුච්ඡති සියලු දුක් මිදෙන්න ඕන. අහන බණ පදයක් ගන්න ජීවිතයට එක්කව කරගන්න ඕන මොනවා. අර යථාර්ථයට මුහුණ දෙන්න වෙන හින්දා ජරාවට ව්‍යාධියට මුහුණ දෙන්න වෙන හින්දා අර මම ඔබතුමාට කිව්වේද ඒක මගේ ප්‍රදේශයේ කියන්නේ නැහැ. අක්කා කෙනෙක් කතා කරලා කියනවා හාමුදුරුවනේ හොඳින් ඉන්න මිනිස්සුන්ට මේවා කියන්න පින් සිද්ධ වෙයි. ඔය මානසික රෝග තියෙන උදවිය ඉන්නෝනේ කවදාවත් කටක් කරලා කියන්න එපා උට පිස්සු කියලා නම් කියන්න එපා. අපි කියන්නේ නැද්ද එහෙම? ඒ මනුස්සයා බෙහෙත් බොන මනුස්සයෙක් කියලා අවතක්සේරු කරන්නේ නොසලකා හරින්නේ පැත්තකින් කියන්නේ ගම්වල මිනිස්සු කරනවා සික්කිත වැඩ ඔය. අනේක හෙලා දකින්නේ අනේක පෙළනේ මෙතුමන්ලට අත්දැකීම් නැති ඕන තරම් අය මොකෙක්වත් බේරගන්න කතා කරනවා. අබරලාම දානවා මිසක් නැතිම කරලා දානවා මිසක් ඔය කට තිබ්බ පළියට කියවන්න එපා. අර අක්කා කියනවා දවසට බෙහෙත් පෙති 15ක් වුණා හාමුදුරුවනේ. බිව්වේ නැත්තම් මගේ මානසික රෝගේ වැඩි වෙනවා කියලා. එහෙම වෙන්නේ ඇයි? මිනිස්සුන්ට කියනවා දොස් කියනවා පිස්සු කියලා බයිනවා. ඇත්තටම මානසික රෝග තියෙන මිනිස්සු අපි වාහනයකවත් දාගෙන යන්න කැමතිද? පුද්ගලිකව හිතන්න. ගෙදරකටවත් ගෙන්න ගන්න කැමතිද? නිරන්තරයෙන් එහෙම මිනිස්සෙකුට අනුකම්පා කරන්න හම්බෙන්නේ මොන ආත්මේ ඉපදුනහම? මං කියන්නේ මේ ලෙඩු ගෙවල්ලා කියලා තියාගන්න කියලා. ප්‍රතික්ෂේප කරන්න එපා. එමිනිස්සුන්ට කරුණාව දක්වන්න. එමිනිස්සුන්ට නෙමෙයි හැම කෙනෙකුට. දැන් ඔය බල්ලෙකුට පිස්සු වැදුනහම මරනවනේ. මරණවන සාමාන්‍ය ගම්වල ගහලා මරන පිස්සු බල්ලෝ කියලා. ඕක අපිට සංසාරේ වෙන්නේ නැද්ද? කොච්චර නගරවල ඉන්නවද නේ? ඒ මානසික රෝග තියෙන උදවිය බලන්නකො මේ පින්නතුන් හරි අපූර්වට ඉන්නවා. ඒ මිනිස්සු කවදානම් මොහොම පිළිවෙලට ඇඳගෙන ගිහිල්ලා සාදු කියලා බණක් අහන්න. ආත්ම භාවයේ ලැබෙන සංසාරේ කොහොම කාලෙකින් හැම කෙනෙකුටම අනුකම්පා කරන්න. අර සහෝදරිය කියනවා හාමුදුරුවනේ බෙහෙත් බිව්වේ නැති වුණාම ලෙඩේ වැඩි වෙනවා. ලෙඩේ හොඳ වුණාම ලෙඩේ ගැන හිතනවා. බලන්න. බෙහෙත් පෙති 15 අතට ගත්තාම හිතනවලු සංසාරේ මොන පවක් කරලා ඇද්ද කියලා. මොනවාද අපිට තියෙන ප්‍රශ්න කියමු බලන්න. අපි
විහිං ගොඩනගනේව විතරයි තියෙන්නේ. කාලෙකින් ලැබුණු මිනිසත් භාවය තුල හරි පරිස්සමෙන් ජීවත් වෙන්න. මරණ කවදාද ඔබින්ද බලන්න. ආස්වාසුම ඉන්න. පුතුම පැලියාවක් නෙදී. ගෙදර ත්‍රිවිල් එකක් නවත්තලා තියෙන්න බෑ. ඒ උන්ට ඒවා ලැබෙන්න හොඳ නැහැ. එහෙමයි කියන්නේ. මේ පැතිවල නම් බෙස්සන් ගහන්න නැද්ද? ඕ පැතිවල බෙස්සන් ගහන්න. ළමයාට ඉන්නවා, ලෑම් මාටල් තියෙනවා, ට්‍රැක්ටර් තියෙනවා, කොල්ලෝ හමුදාව ඉන්නවා කියලා. අතින් පයියනවාද? අනුන්ට ලැබෙන එකට පුදුම ඉරිසියාවක් තියෙනවා. ඔය අර මේ පැතිවල රාතේනොත් තියෙනවා. නෑ එහෙම එකක් කියනවනේ. ඔය පොලිසියට කෝල් දෙන්නේ නැත්නම් අර කරා බොන කියලා. අර මැරෙනවදනේ. මිනී මරනවා. මොකද මේ රත්තොට යට කරනවද රාවලින් නැහැ. අනේ ගිහින් බලනකොට රාබෝතල් දෙයක් විතර ඇති. මොකේද? ඉරිසියාට වෛර විරමහන නෙමෙයි. මේ ලේ යන වැලි ටිකක් කුඩු දෙකකින් ගොඩ දා ගන්න බෑ. රජ වෙන්නද අර වැලි විකුණලා. මිනිස්සුන්ගේ එකමුතුකමක් නැහැ. එකමුතුකම තිබ්බනම් පොලිසියට ප්‍රශ්නයක් තියෙනවා. නිලධාරි මහත්තුරු කියනවා හාමුදුරුවනේ බේරෙන්න බැරි හින්දා මේ ආවේ කියලා. එන්නකම් පන්නන්න ඉඳානවා. අත්තක් ගහක් කපන්න බැරි උස්සක් හදාගන්න බාල්කයක් තියාගන්න. ගෝල් කරනවා. මේ පැතිවල නම් එහෙම නැත්නම් මං කියන බොහෝ පැතිවල එහෙම. අනේ පැතිවලට වඩා වැඩි වගේ. අතන මතක් වෙනත් ඇති අපේ ගමේ අහවලා ආවයි කියලා. මතක තියාගන්න. මිනිස්සෙකුට කරුණාව දක්වන්න පුළුවන් හිතක් පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. වෛර පරිමහන එක නවත්තන්න. අද ධර්ම දේශනාවට එනකොට හිතේ හදවතේ වෛරයක් තිබ්බනම් කවුරු හරි ගැන ඇත්තකේ හම්දුනේ අපි හොඳට හිටියට වඩා නෑ නේ උන් අපිට එහෙම නෑ නේ කිය. ඒ මිනිස්සුන්ගේ තියෙන හොඳ, ඒ මිනිස්සුන්ගේ තියෙන නරක, ඒ මිනිස්සුන්ගේ සත්පුරුෂකම අසත්පුරුෂකම ඒක ඒ මිනිස්සු ළඟ තිබ්බා. අපි නඩත්තු කරන්න ඕන මොකක්ද? අපේ තියෙන සත්පුරුෂකම විතරයි. ඔය ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ගාමඩේක බණකට ගියා. 7000ක් විතර වැඩ. ඒක HR මැනේජර් මට කියනවා හාමුදුරුවෝ අවුරුදු 20 ගානක් ඔබද සර්විස් එක. මේ වෙනකන් එක මිනිහෙක් ඇවිල්ලා කිසි කෙනෙක්ගේ ගුණයක් හොඳක් කියලා නෑ. ඕන තරම් වීඩියෝ කරලා පවා ගෙනල්ලා පෙන්වනවලු වැඩ කරනකොට කෝල් ගන්නවා කියලා. මිනිස්සු හරි කැමති මොකේද? අනේකට වරද්දන්න. මිනිස්සු හරි කැමති අනේකට දඬුවම් දෙන්න. අදිෂ්ඨාන කරගන්න. හතුරෙකුටවත් දඬුවම් දෙන්න එපා. හතුරට මෛත්‍රී කරන්න. දැන් මේ පේනවනේ දාන්දුව ගමන් වෙච්ච දේශපාලන පරිවර්තනය නේ. ඒ කාලේ චන්දයක් දෙනකොහොම මොනවාද මේක නොවෙන්නේ? මේ ගහන රතිඤ්ඤම කොච්චර කියලා පත්තු කරනවා. රතිඤ්ඤ කරලා කප්පත්තු කරනවා. මම මේ ජීවි කියලා කියනව නෙමෙයි හොඳේ. ඔබතුමා මෙතන ඉන්න හින්දා කියනවත් නෙමෙයි. මේ වෙච්ච වැඩට පේන්න තියෙන එක. අර ඔෆිස් එක කරුවා මේ ඔෆිස් එක කරුවා කියලා ගත්තා. ඉස්සර මොනවද තිබ්බේ? මේ වගේ මරා ගන්නවනේ. නේ හිටියනේ මාතලේ මහතවන්ත දඩබ්බර චරිත. ඒවත් දැන් නැහැ. දැන් නිකන් ඡන්දයක් තියනවද නැද්ද කියලාවත් නැහැ තිබ්බහම. දැනෙන්නේ නැහැ. ඇයි
අන්න සදාකල් පිළිතුරු. ඕක තමයි බුදුහාමුදුරු ඉගන්නේ. නහි වේරේන වේරාණි සම්මන්තිද පුතාච අවේරේනච සම්මන්ති. වෛර කරපු මිනිස්සුන්ට මොකක්ද බුදුහාමුදුරු ගන්නන්නේ? මෛත්‍රී කරන්න. අපිට ගහපු බැනපු මිනිස්සුන්ට, පෙළපු මිනිස්සුන්ට, හතුරුකම් කරපු මිනිස්සුන්ට අපිට අවස්ථාව ආපුවාම මම ගොන් කතාවක් දෙනවා නේද? කොකාට වාරයන් තිත්තියට දෙවාරයි. ඒක ඉවර වෙන එකක් ආයෙත් කොකාට වාරයක් යනවා. මේක නවත්තන්නයි ඕනේ. දැන් ප්‍රශ්න නැහැ. කවුරුත් හොඳින් සාමය ප්‍රතිස්ථාපනය වුණා, මෛත්‍රිය කරුණාව තහවුරු වුණා, ආයර කුණු දෙන්නේ නැහැ. ඒ නිසා ඒ දවන්ත දේශපාලන පරිවර්තනයක් රටේ වෙනවා. මෙහෙම කරනකොට සමහර අම්මලා තාත්තලා අහන මෙවුන් ඇවිල්ලා මොනවද කෙරුවේ කියලා. මතක තියාගන්න මිනිස්සුන්ගේ ආකල්පමය වෙනස හරිය වැදගත්. මොකක් නැතත් බුදුහාමුදුරුවෝ ගන්න පොය හතුරොන්ට මෛත්‍රී කරන්න, වෛර කරන්න එපා කියලා කියපු එක ප්‍රායෝගිකව භාවිතා කරාට මේ ආණ්ඩුවට ඇත්තටම පිං සිද්ධ වෙන්න ඕනේ. ආයෙ වෙන්නේ නැහැ. ඒවා කෙවල් වල පටන් ගන්න. මේ කියනකොටත් ඇත්තන්ගේ හදවතට තට්ටුවක් දාලා බලන්න. මගේ සහෝදරයා සහෝදරිත් එක්ක මම එච්චර හොඳ නැහැ. මගේ සහෝදරයා සහෝදරිය එක්ක පැත්තකින් දිහාමුදුරනේ අතේ දුරින් තමයි ආශ්‍රය කරන්න කියලා. වැඩිය නැහැ කියලා කියනවා. වැඩිය නැති වුණාට කමන්නේ අතේ දුරින් හිටියත් එකයි නැතත් එකයි. හදවතේ වෛරයක් තියාගන්න. මෙහෙම කියනකොට කියනවා හිතේ තරහක් වෛරයක් නැහැ, ඒ වුණාට කතා බහ කරන්නේ නැහැ කියන. තරහක් වෛරයක් නැත්නම් මොකද කතා බහ කරන්නේ නැති? තරහ වෛරය කියන හින්ද තමයි කතා නොකරන්නේ. තරහක් නැලු ගෙවල් වල යන්නේ. ඉතින් තරහ නැත්නම් ගෙවල් වල යන්න පුළුවන්. තරහ නැති කරගන්න, වෛරය නැති කරගන්න, hina වෙන්නේ නැති කතා කරන්නේ නැති මිනිස්සුත් එක්ක හොඳට hina වෙන්න. ඒ මිනිස්සුන්ගේ ප්‍රතිචාර දිහා බලාගෙන අපේ සත්පුරුෂකම උඩට ගහගන්න එපා. අනිත් පැත්ත ප්‍රතිචාරය මොකද? අපේ මනුස්සකම විතරක් ඉස්මතු කරන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ සංසාරේ උපදින සේරටම ඇවිදින්න බෑ. උපදින සේරටම කතා කරන්න බෑ. උපදින සේරටම කන් ඇහෙන්නේ නැහැ. උපදින සේරටම ඇස් පේන්නේ නැහැ. උපදින සේරටම රස්සා කරන්න බෑ. ඔයත්තන්ට හම්බලා තියෙන මහ භාග්‍යවන්ත අවස්ථාවක්. පොලිස් දෙපාර්තමේන්තුව තරම් අධික පීඩනයක් තියෙන රස්සාවකුත් නැහැ. අධික විදිහට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් රස්සාවකුත් නැහැ. හැම වෙලේම නීතිය කඩන්න තුන මණ්ඩ බලන්න. නීතිය කැඩුවොත් වැරදි. නමලා උදව් කරන්න මිනිස්සුන්ට හැමදාම එහෙම උදව් කරන්න ආපු තැන්වල උදව් කරන්න. හැබැයි රටේ පොදු නීතියට නම් බුදුහාමුදුරුවෝ උගන්වනවා මහණෙනි රජුගේ නීතියට අවනත වෙන්න ඕනේ. නීතියට ගරු කරන්න, යුක්තිය වෙනුවෙන්, සාධාරණත්වය වෙනුවෙන්, මනුස්සකම වෙනුවෙන්. අපි බොහෝ දෙනෙක් ඒ යුක්තිය, සාධාරණත්වය, මනුස්සකම කියන එක ඉස්මතු වෙන්නේ අපිට ලෙන්ගත් තරමට නෙමෙයි. අපේ මිත්‍රත්වයේ තියෙන තරමට නෙමෙයි. ඒ හින්දා ඒවා හැම කෙනෙකුටම මිත්‍රත්වයේ තියෙන්න ඕනේ. හැම කෙනෙකුටම ලැබියාව තියෙන්න. මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ධනංජානිට වෙච්ච දේ මේ අත්තන්ට වෙන්න හොඳ නැහැ.
කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය නාස්ති නොකර ජීවත් වෙන්න. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී